මේ ඩිසයින් ටික පොඩ්ඩක් බලන්න. මේ ඔක්කොම කොරල් වලින් හදපු ඩිසයින්. ඉන්ට්‍රස්ටිං එක කියන්නේ ඔයා කවදාවත් ඩිසයින් කරලා නැත්නම් මේ කෝස් එක ඉවර වෙනකොට ඔයාලට ප්‍රොෆෙෂනල් ඩිසයිනර් කෙනෙක් විදිහට ඩිසයින් කරන්න පුළුවන් වෙනවා. අපි 0 ඉඳන් ස්ටාර්ට් කරනවා. Welcome to CorelDRAW full course Sinhala. ගොඩක් අය මට මැසේජ් කරලා අහනවා CorelDRAW ඉගෙන ගන්න කොහොමද? බිගිනර් කෙනෙක් විදිහට ස්ටාර්ට් කරන්න කොහොමද කියලා. ඉතින් හැමෝටම උදව්වක් විදිහට මම මේ complete step by step lesson series එක හැදුවා. ඔයා මේ course එක follow කරොත් tool ටික දැනගන්න පුළුවන්, real design එකක් හදන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. even ඔයාට freelancing start කරන්නත් පුළුවන්. අපි මේ lesson series එකෙන් ඉගෙන ගන්නවා vector illustration and design කියන topic එක යටතේ logo එකක් හදන්නේ කොහොමද, icon එකක් හදන්නේ කොහොමද, complex illustration එකක් කරන්නේ කොහොමද, technical drawing එකක් අඳින්න අපි use කරන්න මොන වගේ tools, node editing සහ vector manipulation, page layout and marketing materials කියන topic එක යටතේ අපි කතා කරනවා. brochures, flyers, business card, invitation, multi-page document එකක් design කරගන්න විදිය. signage and large formatting printing topic එක යටතේ අපි කතා කරනවා. high quality banners, welly cutting, vehicle wraps සහ large formatting වලට අපි පාවිච්චි කරන units මොනවද කියලාත් අපි කතා කරනවා. photo editing කියන topic එක යටතේ raster image එකක් කොහොමද අපේ print material එකට match වෙන විදිහට හදාගන්න කියන එකත් අපි කතා කරනවා. typography and branding කියන topic එක යටතේ custom layout සහ advanced text tool ගැනත් අපි කතා කරනවා. ඊට අමතරව laser engraving එක CNC වලට අපි design හදාගන්න කොහොමද කියලාත් අපි කතා කරනවා. okay, first question එක CorelDRAW කියන්නේ මොකක්ද? CorelDRAW කියන්නේ කැනේඩියානු කම්පැනි එකකින් අපිට ලබා දෙන vector based software එකක්. simple විදිහට කියනවා නම් design කරන්න use කරන professional software එකක්. print shop වල graphic designers ලා advertising companies වල ගොඩක් use කරන්නේ CorelDRAW. හරි. ඔයා මේ image එක පොඩ්ඩක් zoom කරන්න බලන්න. image එක zoom කරන්න image එක blur වෙනව නේද? අපි මේ image වර්ගයට කියන්නේ raster image එකක් කියලා. අපි දැන් මේකත් zoom කරලා බලමු. දැක්කද? quality එක change උනේ නැහැ. මේ තමයි vector graphic. ඉතින් CorelDRAW special වෙන්නේ මෙන්න මේ නිසා. එතකොට ඔයා හිතනවා ඇති අපි මේක ඉගෙන ගත්තට පස්සේ මොකද අපිට ලැබෙන්නේ කියලා. real answer එක තමයි ඔයාට පුළුවන් design job එකක් කරන්න, printing shop එකක වැඩ කරන්න, online earning start කරන්න, freelancing කරන්නත් පුළුවන්. design skill එකක් කියන්නේ future skill එකක්. okay, දැන් අපි software එක open කරගමු. software එක මුලින් open කරද්දි මෙන්න මේ වගේ screen එක තමයි එන්නේ. එතකොට අපි මේකට කියන්නේ welcome screen එක කියලා. අපි අලුත් document එකක් ගන්න මෙන්න මේ tab එක click කරාම අපිට අලුත් document එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් file
new ගේන් අපිට අලුත් ඩොකියුමන්ට් එකක් ක්‍රියේට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෂෝට් කට් එක control n. ඉතින් මේ විදිහට මම new ඩොකියුමන්ට් එකක් ක්‍රියේට් කරගද්දි ඩයලොග් බොක්ස් එකක් එනවා. මම මෙතනින් A4 තෝරගන්නවා. A4 තෝරගෙන මම මෙතනින් සෙන්ටිමීටර්ස් තියනවා. යුනිට්ස් එක සෙන්ටිමීටර්ස් තියලා කලර් මොඩ් එක මම RGB තියනවා. මේක බිගිනර් කෙනෙක්ට ප්‍රැක්ටිස් කරන්න හොඳ සෙටින් එකක්. හරි මම ඕකේ කරනවා. නිව් ඩොකියුමන්ට් එකක් හදාගත්තට පස්සේ අපි Corel software එකේ ඇතුළට එනවා. ඉතින් මේ පේන ඉන්ටර්ෆේස් එකේ මෙන්න මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. අපි මේකට කියනවා menu bar එක. ඊට පස්සේ මේකට කියනවා property bar එක. ඊට පස්සේ මේකට අපි කියනවා tool bar එක. එතකොට මෙතන තියෙන status bar එක. මේ පැත්තේ මේ තියෙන color palette එක. අපි මේවට කියනවා dockers. මේ තියෙන අපේ working area එක සහ මේ අපේ canvas එක. ඉතින් අපි next lesson එකේ මේ ඔක්කොම in detail කතා කරමු. ඔයා දැන් Corel Draw journey එක start කරා. ගොඩක් අය software එක open කරන්නත් බය වෙනවා. හැබැයි ඔයා already එක කරා. ඔයාලා මට කියන්න comment වලින් ඔයා Corel Draw ඉගෙන ගන්නේ job එකකටද freelancing වලටද එහෙම නැත්නම් hobby එකකටද කියලා. මම හැම comment එකක්ම කියවනවා. next lesson එක ගොඩක් important. ඒකෙන් අපි ඉගෙන ගන්නවා Corel Draw workspace එක professional විදිහට use කරන හැටි. ඒක දැනගත්තම ඔයාගේ learning එක easy වෙනවා. so subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. අපි next lesson එකෙන් හම්බ වෙමු.